බැලු බැල්මට ඒක හෙන අසාධාරණයි වගේ ලයින් එකක් එන්න පුළුවන්. පිරිමි හයියක් නේ තියෙන්නේ. ඒ හින්දා තමයි යා සයින් කරේ සංක්‍රාන්ති කාන්තාවන් සඳහා කාන්තා ක්‍රීඩාවලට සම්බන්ධ වෙන්න බෑ. නෑ ඒක කාටුන් වල යන්නේ ළමයි. ඒක නිවුස් බලන්න ඕනේ. BS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම. වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6 303 චරක ධනංජය. BS වලට හොඳම ගුරුවරයා. ඇමරිකාවේ මේ ළඟදි ඩොනල්ඩ් ට්‍රම්ප් ලේඩි දැම්ම සාම සාකච්ඡා දැම්මේ නැත්තම් ටැක්ස් ගහනවා බදු ගහනවා ඒ ඇත්ත පලාත එන්න එපා කියලා රුසියාවට වෝනින් එකක් දුන්නා. කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා ඒ වගේ ඩයල් එකනේ. හරිද? බය නැහැ. බයත් නැහැ කියන වැඩක් නැහැ මට උඹලා වැඩකුත් නැහැ මට මේ රට වැඩකුත් නැහැ මට ඕන තරම් සල්ලිත් තියෙනවා. එහෙමනේ. හොඳ ව්‍යාපාරිකයෙක් නේ. ස්ථාවර නියෝග 200 ගානකට එයා සයින් කළා. මේමයි මේක මෙහෙම බෑ මේක මෙහෙම බෑ මම දැන් ළඟදී එකක් මේ සංක්‍රාන්තික කාන්තාවන්ට ඒ කියන්නේ පිරිමියෙක් වෙලා ඉපදිලා කාන්තාවක් වෙච්ච අයට කාන්තා ක්‍රීඩා කරන්න බෑ. ඒකත් මම දැක්ක සයින් එකක් ගන්නවා. දාලා එහෙම බෑ. ඇයි ඒ? පිරිමි හයියක් නේ තියෙන්නේ. පිරිමි හයියක් තියෙන්නේ පස්සේ කාන්තාවන් එනවා. ටක් ගාලා ගේම් දිනන්න පුළුවන්. තේරුන්නේ නැහැ. හරිද? දැන් පිරිමි කෙනෙක් වෙලා ඉපදුනාම සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ගේ ශක්තිමත් බව වැඩි. එතකොට යාලා කාන්තාවක් ස්වරූපයෙන් කාන්තාවක් වුණාට ඇඟේ හයිය තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් කාන්තා ක්‍රීඩාවකට ආවොත් කාන්තාවට අපත් දෙන්නේ. ඒ හින්දා තමයි යා සයින් කරේ සංක්‍රාන්ති කාන්තාවන් සඳහා කාන්තා ක්‍රීඩාවලට සම්බන්ධ වෙන්න බෑ. හරිද? බැලු බැල්මට ඒක හෙන අසාධාරණයි වගේ ලයින් එකක් එන්න පුළුවන්. නමුත් බයෝමෙට්‍රික්ස් ටයිප් එකෙන් ගත්තොත් ඒකේ යම් සාධාරණත්වයක් තියෙනවා. ඒතකොට ඒක ඇත්තටම කාන්තාවන්ට කරන අවුලක්. හරිද? ඒතකොට ඒ අය වින් කරන සම්භාවිතාව වැඩි. මොකද ස්වරූපයෙන් කාන්තාවක් වුණාට ඒ ඇඟේ හයිය පිරිමි කෙනෙක්ගේ ඇඟේ හයිය තියෙනවා. ඒකත් මම දැක්ක මේ ළඟදි සයින් කරා ඒ වගේ මේ නීති මාර තොගයක් එයා සයින් කරා. සයින් කළා මොකද්ද කරන්නේ? පෑන් විසි කරනවා. එක්කනේ? නෑ ඒක කාටුන් වල යන්නේ ළමයි. ඒක නිවුස් බලන්න ඕනේ.